ෂා අද තමයි මගේ දවස. ඉක්මනටම යන්න ඕන අම්මයි අක්කයි ගාවට. එයාලා මගේ උපන්දිනේ වෙනුවෙන් මොනා හරි හදනවා ඇති. අලිබබා ඔයා හැරුණාද? කෑම මේසුවට කෑම තියලා තියෙන්නේ. කෑම කන්න අක්කයි මමයි පොඩි වැඩ වගේකට එළියට යනවා. හා අම්මා අද දවස ඔය දෙන්නට මතකද? ඔව් අද සඳුදානේ මොකක් හරි විශේෂයක් තියෙද පුංචි මල්ලියා? නෑ විශේෂයක් නෑ. ඔයාලා ගිහින් එන්න. මමත් කෑම කාලා සෙල්ලම් කරන්න යනවා. අලිබබා පරිස්සමින් ගිහින් දවල් කෑමට ගෙදර එන්න ඕන. එහෙනම් අක්කයිමයි ගිහින් එන්නම්කෝ. අම්මටයි අක්කටයි මගේ උපන්දිනේ අමතක වෙලා. මගේ යාළුවන්ට නම් අමතක නැතුව ඇති. එයාලා ගිය සැරේමට තෑගිත් දුන්නානේ. අලිබබා මොකද මේ උදේම මූණ එල්ලගෙන? කවුරු හරි මොනා හරි කිව්වද? නෑ ටිකිරි අද මට විශේෂ දවසක්. මගේ අම්මටයි අක්කටයි මතක නෑ විශේෂ දවස ගැන. එයාලා එළියට ගියා. විශේෂ දවසක්? මං හිතන්නේ අම්මා මට ගේන්න කියපු පළතුරු ටික ගෙනියන්න පරක්කු වුණා. මං ඉක්මනට මෙහෙන යනවා අලිබබා. ඒ කියන්නේ ටිකිරිට මතකත් නෑ මගේ උපන්දිනේ. චූටික්කිට නම් අමතක වෙන්න විදිහක් නෑ. එයා දැනටම කඟ ගාවට ඇවිල්ලා ඇති. අලිබබා ඔයා ආවද? මම බැලුවා ඒද පරක්කු කියලා. ඒත් මොකද මේ අද වගේ විශේෂ දවසක ඔයා දුකින් ඉන්නේ? විශේෂ දවස? ඒ කියන්නේ චූටික්කිට මතකයි නේද? අද මගේ විශේෂ දවස. ඔව් මොකද මට අමතක. අද නේද අලිබබාගේ ආච්චි එනවා කිව්වේ. අනේ අලිබබා අද මට කලින්ම ගෙදර යන්න වෙනවා. අම්මා එක්ක අද මම පොලේ යන්න ඉන්නේ. එහෙනම් මම යනවා අලිබබා. කාටවත්ම මගේ උපන්දිනේ මතක නෑ. අලිබබා මීනා ඇයි මේ කලබලෙන්? අලිබබා මට හදිසියක්. ඔයා ගාව තියෙනවද පාට කූරු? ඔව් මගේ ගෙදර තියෙනවා. මගේ චිත්‍ර පාට කරිද්දී රතු පාට කූරු ඉවර වුණා. මගේ ගාව තියෙනවා. එන්න අපේ ගෙදර යමු. මං දෙන්නම් ඔයාට. මීනටත් මගේ උපන්දිනේ මතක නෑ වගේ. සුබ උපන්දිනයක් අලිබබා. මං හිතුවේ හැමෝටම මගේ උපන්දිනේ අමතක වෙලා කියලා. ඔයාගේ උපන්දිනේ අමතක වෙනවද අලිබබා අපිට? අපි හැමෝම ඔයාව කුදුම කරන්නයි හැදුවේ. සුබ උපන්දිනය මගේ පුංචි අලිබබාට. අපේ ආච්චියවිත් අද තමයි මගේ සතුටම උපන්දින දවස.